මේක තමයි ලංකාවේ ෆිල්ම්ස් වලට ඇවිල්ලා නැති ස්ටෝරි වර්ගය. කවදාවත් අපි මිනිස්සු ගැන ප්‍රේමය ගැන කෙල්ලෝ ගැන ආදරය ගැන කතා කරාට අපි හැමදාම අපිට ගෙදර ඉන්න සත්තුත් අමතක වෙනවානේ. ඉතින් සිනමාවක් ඇතුළට සත්තු ආදරේ පරිසරයට ආදරය කරනවා කියන කෑල්ල අපි කවදාවත් ගෙනල්ලා නැහැ. මං හිතන්නේ කාලෝචිත මාතෘකාවක් මේ වෙලාවේ ගේන්න ඕන කියලා මං හිතන්නේ JK සර්ට දැනෙන්නේ නැත්තේ එයා ඉන්දියාවේ ඉන්න දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වගේම අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකක් තියෙන අධ්‍යක්ෂකවරයෙක් වගේම මම හිතන්නේ කමලාසන් මමුති වගේ ඇක්ටර්ස්ලත් එක්ක වැඩ කරලා ඒ ගත්ත අත්දැකීමෙන් ආපු ඒ ටැලන්ට් එකෙන් තමයි එයාට මං හිතන්නේ ලංකාවට හරියන්නේ මේ වෙලාවේ මෙන්න මේ වගේ මාතෘකාවක් ලංකාවේ ප්‍රේක්ෂකයෝ හොයන්නේ මෙහෙම කතාවක් ලංකාවේ දරුවන්ට දෙන්න ඕන මෙන්න මේ වගේ චිත්‍රපටයක් කියලා එයා ඉවෙන් වගේ දැනගෙන කරපු චිත්‍රපටයක් මේක. අනිත් පැත්තෙන් කලන කියලා කියන්නේ ලංකාවේ ටැලන්ට් ආටිස්ට් කෙනෙක්. එයා සම්මානලාභී කලාත්මක සිනමාවේ ගොඩක් ඉන්න නළුවෙක්. රොෂාන් රණවන කියන්නේ වාණිජ සිනමාවේ ගොඩක් ඉන්න සීන කුමාරයෙක්. සිංහපැටියගේ රඟපෑම අති විශිෂ්ටයි. මං හිතන්නේ පුංචි බබාලා ගොඩක් මාස වෙයි සිංහපැටියගේ වැඩ ටික බලන්න. ඉතින් අම්මලා තාත්තලා ඔන්න කරනවා නම් වැඩක් ඕගොල්ලෝගේ පුංචි පුතාව එක්කගෙන ඉන්න මේ චිත්‍රපටිය බලන්න. නිකන් චිත්‍රපටියක් බලලා යනව නෙමේ. ළමයි ගෙදර ගිහිලා සත්තුන්ට විතරක් නෙමේ පරිසරයට අම්මට තාත්තට හැමෝටම ආදරය කරන හැටි මං හිතන්නේ සිනමා පටය ඇතුලෙන් ඒගොල්ලෝ හැංගීම් තව ඇතුළට ගනි. ඒගොල්ලෝ දෙන ආදරේ ඩබල් කරලා දෙයි.